හොඳම යාළුවෝ එකතු වුණොත් කරන්න බැරි දෙයක් නැහැ කියලා කියනවනේ. වෙනද වගේම අදත් ඔයාව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා රිවි සංචිස් YouTube channel එකට. අද අපි බලන්න යන්නේ Week Hero Class 1 Season 1 Episode 2. ඔයා Episode 1 බැලුවේ නැති කෙනෙක් නම් Episode 1 බලලා Episode 2 බලන්න එන්න. මම Episode 1 එකේ link එක description එකේ සහ comment section එකේ දාලා තියන්නම්. channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු දෙවෙනි episode එකට. පලවෙනි එපිසෝඩ් එක අවසානයට මොකද වුණේ කියලා මතක ඇති. සීවුන් යාන්බින්න මරන් හදනකොටම සූහෝ ඇවිත්තු සීවුන්ම පැත්තකට ඇදල් දානවා. සීවුන් සූහෝ එක්ක වයිට් එකක් පටන් ගන්නවා. ඕක නවත්තම මට ඇත්තරම උඹට ගහන්න පුළුවන්. ඒක නිසා තමයි නවත්තන්න කිව්වේ. ඔය කවුද මට අන දෙන්න. ආයිත් පුටෝකින් ගහන්න යනකොටම එතනට ටීචර් කෙනෙක් එනවා. සූහෝ කියනවා මන් මේ යාළුවෝ රණ්ඩු වෙන එක නවත්තන්න ආවේ කියලා සමාවත් ගන්නවා. සීවුන්ටත් සමාව ගන්න කියලා කියනවා. යාන් බින් හොස්පිටල් එක ඉන්නවා අපිට බලාගන්න පුළුවන්. සීවුන් සහ ටීචර් හොස්පිටල් එකට ගිහින් ඔයා මොකද්ද කරන්න හැදුවේ? අම්මාත් එක්කන් නේද එන්න කිව්වේ. ඇයි තනියම ආවේ? මට අම්මා කෙනෙක් නැහැ කියලා අර ප්ලාස්ටර් එක පෙන්නනවා. ඒ මොකක්ද අහනකොට කියනවා මේක මඩ්‍රව්‍යයක් කියලා. මෙයා ළමයිට කියලා මගේ බෙල්ලේ ලෙව්වා. මොන මගුලක්ද තෝ ඔය කියන්නේ? සාක්ෂි වෙන්න බෑ. එතකොට සීවුන් යාන් බින්ගේ බෑග් එකේ තිබ්බ මඩ්‍රව්‍ය ඇඳට හදනවා. මේ වෙලාවේදී යාන්බින්ගේ අම්මගේ කට වැහෙනවා. මේක ප්‍රසිද්ධ වුණත් පාසලේ කීර්තියට හානි වෙනවා. යාන්බින්ට වෙන ඉස්කෝලේකට මාරු කරන්න කියනවා. ඊට පස්සේ සීවුන් ගෙදර එනවා. තාත්තා මූණ බලලා අහනවා කලන්ති දැම්මද? නෑ මට එහෙම වුණේ නෑ. මූ බලහන්කෝ. දැන් ළමයිත් එක්ක රණ්ඩු වෙනවද? ඒක අවුලක් නෑ. මත් ඔය වයසේදී රණ්ඩු වුණා. ඔයාට ගහපේකට හොඳ පාරක් ගැහුවද? සීවුන් කටවහගෙන ඉන්නවා. සීවුන් පොත්වල වැඩ කරගෙන ඉන්නකොටත් ඉස්කෝලේ ඉඳන් වුණ ෆයිට් එක මතක් වෙනවා. අනිත් පවුවද යාන්බින්ගේ අර හිංචයිය දෙන්න එක්කෙනවා අද තොව මරණවා කියලා. සීවුන් කියනවා දැම්ම මේක විසඳගමු කියලා පොස්රූම් එකට යනවා. අනිත් ළමයි බලන් ඉද්දී සීවුන් ගිහින් දොරවහනවා. හිංචයිය දෙන්න බයවෙනවා. සීවුන් පාඩුවේ ආයිත් පන්තියට එනවා. මැරයෙක්වන සියොක්ඩී යාන්බින්න බලන්න හොස්පිටල් එකට ඇවිත් කවුද මට ගැහුවේ මට උදව් කරන්න අයියේ. එදා හස සීවුන් ගෙදර යනකොටම සූහෝ ස්කූටර් එකේ ඉඳන් කතා කරනවා. සීවුන් කියනවා ඊයේ වුණ දෙයට සමා වෙන්න. ඔයාට ඒක ගැන දුකයි නම් මට වෙලාවක කෑම වේලක් දෙන්න කියලා සූහෝ එතනින් යනවා. අනිත් පහුවදා ඉස්කෝලේදී සූහෝට කෑම අරන් දීලා මේ වෙලාවේදී සීවුන් අහනවා ඇයි ඔයා ඉස්කෝලේ නිදාගන්නේ? මම අර්ධ කාලිනව වැඩ කළා කෙලින්ම මෙතනට එනවා. ගෙදර නිදාගත්තොත් මට ඇහැරෙන්නේ නැහැ. ආච්චි කිව්වා මට කැම්පස් ගියේ නැතත් පැමිණීමේ සම්මානයේ ඩිප්ලෝමා එකයි ගන්න කියලා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් කොල්ලෙක් පාරින් ගෙන ෆෝන් එකකින් ගේම් එකකට ඔට්ටු අල්ලනවා. මිලියන ගාණක් ලොස් වෙනවා. ලොස් වුණ මුදල් ආයෙ ගන්න කියලා හිතාගෙන සියොක්ඩීගෙන් ණයක් ගන්න යනවා. සියොක්ඩී යාන්බින්න හම්බෙන්න ඇවිත් මේ වගේ මසිනා පොහොසත් අපතයා මෙයාලා වගේ කට්ටිය කීයට දූ එළියට එන්නේ. ඉස්කෝලේ ඉවර වෙලා සීවුන් ගෙදර යන්න එනවා. ඒත් එක්කම බියම්ස් එක්ක ඇවිල්ලා එයාගෙන් සමාව ඉල්ලනවා අර පාස්ටර් එක අලෝපයකට. සීවුන් ඒක ගණන් ගන්නේ නැතුව යනවා. යාන්බින් නැතුව බිරිස සීවුන් එනකම් බලන් ඉන්නවා. සීවුන් පාඩුවේ යන්න හදනකොටම සියොක්ඩී ඔයාට විරුද්ධව කිසි දෙයක් නැහැ. බිස්නස් එකක් නිසා තේරුම් ගන්න කියලා සීවුන්ගේ කනට ගහලා එයාව එක්කන් යනවා. මේක බලන් හිටිය බියම්ස් එක්ක ආයිත් පන්තියට ගිහින් නිදන් ඉන්න සූහෝව ඇහැරවලා විස්තරේ කියනවා. පියාව බේරගන්න ඕනි කිව්වත් සූහෝ වැඩේට කැමති නෑ. බියම්ස් එක්ක සල්ලි දෙන්නම් කිව්වට පස්සේ නම් වැඩේට කැමති වෙනවා. දෙන්නම බයික් එකේ නගර වටේම සීවුන් හොයන්න යනවා. සියොක්ඩී සීවුන්ට ගහන්න යනකොටම සීවුන් හිතෙන් ගන්නේ කරන්න පටන් ගන්නවා. වම් පැත්තේ 3 දෙනයි දකුණු පැත්තේ 2යි. මම එයාලා ගැන පස්සේ බලා ගන්න. මම පළමු පියවර ගන්න ඕනි. ඔය විදිහට ෆයිට් එක පටන් ගන්නවා. සීවුන් දක්ෂ ලෙස ෆයිට් කරනවා. ඔක්කොටම ගහලා යන්න හදද්දී සියොක්ඩී ඇවිත් ආයිත් සීවුන්ට පහර දෙනවා. යාන්බින් ඇවිල්ලා මුට ඉගෙන ගන්න බැරි වෙන්න අත්තුවාල කරගෙන ඉන්නකොට සූහෝ ඇවිත් සෙට් එකටම ගහනවා. සූහෝ සියොක්ඩීත් එක්ක ෆයිට් එක ඉද්දී යාන්බින් බෝතලයක් කරන් අත්තුවාල කරන්න යනකොට බියම්ස් එක්ක ඇවිත් හෙල්මට් එකෙන් ගහනවා. ෆයිට් එක ඉවරලා සූහෝ සියොක්ඩීට කියනවා මම ඔහේ වගේ නම් ලැජ්ජාවට මැරි. සියොක්ඩී ෆයිට් එක අතහැරලා දාලා යනවා. ඩිල්සූගෙන් කෝල් එකක් ඉක්මනින්ම යමු. ඩිල්සූ කියන්නේ කවුද කියලා ඔයාලට තව ටිකකින් දැනගන්න පුළුවන් වෙයි. ෆයිට් කරපු නිසා මට බඩගිනි. මං දන්න හොඳ කඩයක් තියෙනවා. අපි ඒකෙන් කමු. 3 දෙනාම කඩේට ඇවිල්ලා ඔයාලා නිසා මගේ පාර්ට් ටයිම් ජොබ් එක පරක් වුණා. දැන් මට උදව් කරන්න. මේ දෙන්නා සූහෝට උදව් කරනවා. ඒ වෙලාවේදී සීවුන් අහනවා
ඔයා පාට්ටයින් ජොබ් දෙකක් කරනවද? මම සතියට දවස් 3ක් විතර ඩිලිවරි කරන්න යනවා. ඒක අමාරුද? ඒක ලොකු දෙයක් නෙවෙයි. 3 දෙනා කෑම කනවා. කෑම කාලා ගෙවල් වලට යනවා. සූහෝ නම් ඩිලිවරි දුවන්න යනවා. මේ තමයි ගිල්සෝ සියොක්ටීගේ ලොක්කා ගිහින් ගුටි කෑවද මට සමාවෙන්න. මන්ම ඌ ගැන බලා ගන්නවා. අද එපිසෝඩ් එක මෙතනින් අවසන් වෙනවා. ඊළඟ එපිසෝඩ් එකේ මොනවා වෙයිද? ඉතින් ඊළඟ එපිසෝඩ් එක බලන්න channel එක subscribe කරලා තියන් ඉන්න. යාළුවන්ටත් share කරන්න. Goodbye boys and girls.